සමස්ත ලෝකයේම කිතුණු ජනතාවගේ ජීවමාන දේවදූතයා ලෙස සලකන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බව අප කනගාටුවෙන් යුතුව මෙසේ ඔබට දැනුම් දෙනවා. පාස්කු ඉරිදා දේව මෙහෙයකට සහභාගී වීම උන්වහන්සේගේ අපූර්වතම සිදුවීමක් වුණා. පසුගිය කාලයේ පුරාම ඉතාමත්ම දරුණු ලෙස රෝගාබාධව සිටි පාප් වහන්සේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමෙන් පසුව පළමුවරටම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මේ මරණයට දිනකට පෙර එනම් පාස්කු ඉරිදා දේව මෙහෙයට සහ රැස්ව සිටි බැතිමතුන්ට ආශිර්වාද කිරීම සඳහායි. රෝහලෙන් පිටව යාමෙන් පසුව පාප් වහන්සේ සිය පළමු දීර්ඝකාලීන ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් හරියටම දවසකට පසුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මරණයට පත් වූවා, ස්වර්ගස්ථ වූවා. පාස්කු ඉරිදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මධ්‍යම රාත්‍රියෙන් ටික වේලාවකට පසුව විවෘත රථයකින් ශාන්ත පීතර චතුරස්‍රයට ඇතුල් වූ අතර ඔල්වරසන් දෙන පිරිසට ආචාර සමාචාර කළා. නත්තලට පසුව පළමු වරට ඔහු විශේෂ ආශිර්වාදයක්ද ලබා දුන්නා. සහායකෙක් ඔහුගේ ලතින් භාෂාවෙන් ඔහුට නගරයට සහ ලෝකයට යන ආශිර්වාදය කියවූ අතර එහිදී පාප් වහන්සේ ගාසා තීරයට ඊශ්‍රායලයේ මාස 18ක යුද්ධය නිසා ඇති වූ ඛේදජනක මානුෂීය තත්ත්වය හෙලා දැකමින් වචන කිහිපයක් කතා කිරීමද ආශිර්වාදාත්මක සිදුවීමක් වුණා. සියලු ඊශ්‍රායල් ජනතාවගේ සහ පලස්තීන ජනතාවගේ දුක් වේදනා වලට මම මගේ සමීපත්වය ප්‍රකාශ කරමි යනුවෙන් එම පණිවිඩයේ සඳහන් වුණා. සටන් කරන පාර්ශ්වයන්ට මම ආයාචනා කරමි. සටන් විරාමයක් ඉල්ලා සිටින්න, ප්‍රාණාපකරුවන් නිදහස් කරන්න සහ සාමයේ අනාගතයක් අපේක්ෂා කරන කුසගින්නෙන් පෙළෙන ජනතාවට උපකාර කිරීමට එක්වන්න එන්න යනුවෙන් උන්වහන්සේ පාස්කු ඉරිදා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළා. ඒ වගේම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කෙතරම් රෝගී තත්ත්වයෙන් සිටියද වතිකානුවේ එක්රොක් වී සිටි දසදහස් සංඛ්‍යාත කිතුණු බැතිමතුන් ඉදිරියට රෝදපුටුවකින් පැමිණ අත ඔසවා ආශිර්වාද කිරීමද තම රෝගීව සිටින ගත වේදනාව අමතක කොට තමා විසින්ම වචන කිහිපයක් කතා කරමින් ලෝකටම ආශිර්වාද කිරීමත් පුදුම සහගත වුණා. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා අප්‍රේල් 20 වනදා ඉරිදා සැමරුවත් සැබවින්ම දැනට වසර 6කට පෙර පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල වූයේ 21 වනදා දිනකයි. පුදුමයකට මෙන් ශ්‍රී ලංකාවේ කිතුණුවන් තම සමීපතයන් සමඥාතීන් මේ රුදුරු බෝම්බයෙන් මිය යාමේ අතපය කැබලි වී රෝගාබාධ අබ්බඝාතයින් බවට පත්වීමේ ශෝකී දිනය සිහිපත් කරමින් සිටියදී ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙලොවින් සමුගන ස්වර්ගස්ථ වීමත් ඉතාමත්ම ආශිර්වාදාත්මක දෙයක් වුණා. එබැවින් මේ උතුම් පාස්කු දිනයේ
උන්වහන්සේ මුළු මහත් ලොවටම ආශිර්වාද කොට ලොවෙන් සමුගැනීම කතෝලික ජනතාවගේ හදවතේ කිසි දිනක අමතක නොවන සිදුවීමක් වනු ඇති. ලෝපුරා කිතුන්වන්ට සාමයේ ආශිර්වාදය වේවා.